සුබ දවසක් හැමෝටම. අද 2026 අප්‍රේල් 6 වෙනිදා. ඉතින් අද දවසේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි බලමු. ගෝවා රුපියල් 50ත් 80ත් අතර. මල් ගෝවා රුපියල් 250ත් 280ත් අතර. බෝංචි රුපියල් 130ත් 220ත් අතර. කැරට් රුපියල් 200ත් 280ත් අතර. බීට් රුපියල් 60ත් 70ත් අතර. තක්කාලි රුපියල් 50ත් 65ත් අතර. රාම්බු රුපියල් 40ත් 60ත් අතර. පිපිඤ්ඤා රුපියල් 40ත් 60ත් අතර. අර්තාපල් රුපියල් 240ත් 250ත් අතර. ලීක්ස් රුපියල් 150ත් 180ත් අතර. වැටකොළු රුපියල් 150ත් 170ත් අතර. බණ්ඩක්කා රුපියල් 100ත් 120ත් අතර. පතෝල රුපියල් 100ත් 120ත් අතර. කරවිල රුපියල් 100ත් 110ත් අතර. තුඹ කරවිල රුපියල් 650ත් 680ත් අතර. වට්ටක්කා රුපියල් 40ත් 50ත් අතර. බටු රුපියල් 50ත් 80ත් අතර. දෙහි රුපියල් 130ත් 180ත් අතර. ඉඟුරු රුපියල් 300ත් 380ත් අතර. කහ රුපියල් 250ත් 260ත් අතර. පොලොස් රුපියල් 80ත් 100ත් අතර. ලූණු රුපියල් 230ත් 240ත් අතර. ගොටුකොළ රුපියල් 30ත් 35ත් අතර. කංකුම් රුපියල් 30ත් 35ත් අතර. පේර රුපියල් 220ත් 240ත් අතර. අලිපේර රුපියල් 300ත් 400ත් අතර. කොමඩු රුපියල් 70ත් 85ත් අතර. පැපොල් රුපියල් 120ත් 160ත් අතර. අන්නාසි රුපියල් 260ත් 280ත් අතර. දිවුල් රුපියල් 320ත් 380ත් අතර. ඇම්බුන් කෙසෙල් රුපියල් 260ත් 300ත් අතර. සීනි කෙසෙල් රුපියල් 100ත් 120ත් අතර. ඇඹුල් කෙසෙල් රුපියල් 100ත් 140ත් අතර. කෝලිකුට්ටු කෙසෙල් රුපියල් 300ත් 320ත් අතර. රටකජු රුපියල් 600ත් 750ත් අතර. පොල් රුපියල් 120ත් 125ත් අතර. සුදුලුණු රුපියල් 350ත් 450ත් අතර. නෝකෝල් රුපියල් 100ත් 110ත් අතර. කැකිරි රුපියල් 25ත් 40ත් අතර. එළබටු රුපියල් 80ත් 110ත් අතර. දඹල රුපියල් 160ත් 170ත් අතර. මෑකරල් රුපියල් 70ත් 120ත් අතර. කෙසෙල්මුව රුපියල් 60ත් 70ත් අතර. ඇඹරැල්ලා රුපියල් 80ත් 130ත් අතර. අමු මිරිස් රුපියල් 200ත් 300ත් අතර. නයි මිරිස් රුපියල් 750ත් 800ත් අතර. බතල රුපියල් 70ත් 110ත් අතර. මුං ඇට රුපියල් 740ත් 750ත් අතර. කඩල රුපියල් 350ත් 400ත් අතර. ඉතින් අද දවසේ ඔන්න ඔය විදිහට තමයි මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. දිනෙන් දින අඩු වැඩි වෙන එළවලු මිල ගැන දැනගන්න අපේ channel එකත් subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.